Hi boys and girls, සාදරයෙන් ආදරෙන් පිළිගන්නාලු වීඩියෝ එකකට ඔන්න ඔයගොල්ලෝ අදත් එක්ක GTS ගන්න YouTube channel එකත් එක්ක ඔන්න මම අද උගන්ට රන් ඇවිල්ලා තියෙන්නේ PRCS up කරන්න පුළුවන් secret place පහක් ගැන වීඩියෝ එකක්. මේ වගේ වීඩියෝ එකක් මම මේ channel එකේ දාලා තිනවා. ඒ වීඩියෝ එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ගිහලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම කියන්න ඕනේ නැත්නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අන්තිම තප්පරේ නිකන් බැලුවොත් එimhe උගන්ට මේ වීඩියෝ එක ගැන හොඳින් අදහසක් ගන්න පුළුවන් වගේම උගලන්ට මේකේ වෙන දේ ගැන හොඳ තීරමක් ගන්න පුළුවන්. මා subscribe කරලා bell icon එක ඕල් දාලා support එක දෙන්න කියන එක මම කියන්න ඕනේ දෙයක් තමයි. ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක බලනවා subscribe කරන්නේවත් නැහැ. කුටින්ම ගියොත් එම like වත් කරන්නේ නැහැ. අන්නේ ඔය කෝගේ සෙට් එක මේ වීඩියෝ එක බලනවා. මම අන්න එක් ගන්න challenge එකක් කරන්න පුළුවන් නම් subscribe කරන්න වීඩියෝ එක බලලා subscribe කරන්න තියෙන ගෙදරට අනිවාර්යයෙන්ම මාසොන එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම අපි එනම් යම් වීඩියෝ එකට Let's go, motherfucker. ඔන්න මම පානරන් ආපු secret place එකේ තියෙන මිල් වල වෙන්න මේ තියෙන ලොරිය උඩ නගින්න තමයි අපිට තියෙන්නේ. ඔය නිකම්ම ස්කූප් නොකර බැන්නොත් උඩ නගින්න බෑ. ස්කූප් කරන් බැන්නොත් තමයි අනිවාර්යයෙන්ම උතනට ගිහිල්ලා උඩ නග ගන්න පුළුවන්. නැත්තම් උඩ බැන්න බෑ නිකම් පැන්නොත් එන. මෙතන ඉතින් ඔය වැඩි කට්ටියට පේන්නෙත් නෑ. එනිමෙන්න නෝට් වෙනවා අඩුයි මෙතන. මොකද කිව්වොත් කට්ටිය උඩ බලන්නේ නෑ නේද? කෙලිම දුවගෙන යනවා විතරයි. කෙලින්ම ගියා ඉතින් ස්කූප් කරන ගන්නක් ගත්තා උඩ නැග්ගා. හරිම ලේසි. ඕනම පේනනම් පහළට පේන්නේ ඉතින් උඩ රිද්දි ඔන්න තමයි අපි ඉන්නේ. දැන් ඔය බලහන් බඩේන පේන දිහාන් වැඩිය මේ වීඩියෝ එක බලලකින් බලලා නම් තමයි වැඩියම පේන්නේ. මෙතනදී වැඩි කටට නෝට් වෙන අඩුයි. ඉතින් මෙන්න ඔය ඉතින් CSBR up කරන හොඳ ප්ලේස් එකක් තමයි මෙන්න මෙතන. කෙලින්ම ගිහලා ස්කූප් කරලා උඩ නැගිනවා තියෙන්නේ මෙන්න මේ විදියට. එහෙනම් අපි යන් ඊළඟ secret place එක මොකද්ද කියලා බලන්න. ඔන්න මම දෙවෙනි secret place එක තමයි තියෙනවා. සිප් ගාඩ් වල තියෙන මෙන්න මේ වගේ කණුවක් පැත්තට තියෙන ඔය කණු ටිකක්. හරිද? අන්නේ කණු වල නැගලා ස්කෝප් කරන පොඩ්ඩක් පේසලා ගිහලා නගින්න ඕන ඔය එතන දින වැටට. වැටට නැගකට පස්සේ මං සෝන් එකේ නම් යන්නවා. මෙන්න මෙතන ගිහින් පැන ගන්න. CS එකම අප් කරන්න හොඳ ප්ලේස් එකක් තමයි මෙන්න මේක. මොකද ඉවත් BR උත් අප් කරලා ලේසි. ඒතකොට top 10 වගේ ඇදගත්තොත් එහෙම උගලන්ට BR එක නිකම්ම අප් වෙනවා. ඉතින් දන්න කට්ටිය දන්නවා ඒක. මේක උගලන් ගොඩක්ම වැදගත් වෙන CS වල තමයි. මොකද ඉවත් BR වල පරාතන zip line එක ඔය අතර අන්නේ විද්දාම අපිට මෙතනට ඕන දිගට එත හැකි. අතන ලොකු කනකොනත් එත හැකි. ඒ CS වල යන්නේ ඒක නැතිනවා. ඒ නිසා උගලන් CS වල මෙන්න මෙතන රෑන්ක් එක අප් කරගත්ත හැකි. නිකම්ම ඔය කට්ටිය දුවන දැන් දැන් එතකොට ඔතන ස්කෝප් ගන්නක් කරන් යනවා. නිකම්ම ගහලා අපේ CS එක අප් කරගත්ත හැකි. ඔයගොල්ලෝ BR වල එහෙම ගන්නවා නම් ඉතින් මෙතන top 10 වල දින්න හොඳ තැනක් තමයි. ඉතින් මෙන්න මෙතන. මොකද ගොත්තේ top 10 නැද්දාම ඔතන පොයින්ට් 10ක් 13ක් විතර අප් වෙනවා. එහෙනම් අපි යන් ඊළඟ secret place එක මොකද්ද කියලා බලන්න. ඔන්න තුන්වෙනි secret place එක ඉතින් එල්ල තියෙනවා. සිප් ගාඩ් වල තියෙන මෙන්න තියෙන ඩෑම් එක. උගල දාලා TikTok එකේ එහෙම ට්‍රෙන්ඩ් එකක් කරනවා මේ ඩෑම් එක කරනොත් බුබ්බල් රැප් එක යට වෙනවා කියලා. අන්නේ ඩෑම් එකට තමයි මම මේ කියන්නේ. ඩෑම් එකට කෙලින්ම නගින්න ඕනේ. ස්කෝප් නොකර නැග්ගත් කවන්න නිකම්ම නැගත හැකි. චුට්ටු පිටවස්සන හැබැයි හයියෙන් නගින්න ඕනේ. දුවගෙන ගින් නගින්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. පිරිමේ ගැම්මාරක් නගින්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. උඩ නගින්න බිමටනානේ. කෙලින්ම නැගලා ඔහොම නගගෙන ගිහිල්ලා අතරින් උතන නැග්ගට පස්සේ උතන උඩ ආවට පස්සේ හිටගෙන ඉඳින් නිකන් ඉන්න එපා. උඹලා පොල් ගන්න හිටගෙන කෙලින්ම බුදිය ගන්න දින උතනට ගිහින් නැත්තම් පේනවා. උතන තියෙන টপ 10 වගේ අද ගන්න සුපිරි ප්ලේස් එකක්. ඉතින් මම වගේ ඔයගොල්ලෝ සෝන් තියෙන ලාඩන උතනට එන්න මොදියොත් මිඩිගල හයිද්දී ඔබ මැරෙන්න පුළුවන්. උතනට ගිහිල්ලා ඉතින් මම ඔය හිටන් ඉන්න එපා. උතන බුදියන් ගහන්න ස්කෝප් කරගෙන උඹලා මම මේ සෝන් තියෙන උතනට එන්න එපා. ඔන්න ඉතින් හතරවෙනි secret place එක අරන් ආව ඔයගොල්ලන්ට බීම් ශක්තිය එහා පැත්තේ තියෙන්නේ බං අලිමාලේ ටවර් එක. අන්න ඒක එහා පැත්තේ තියෙනවා බං මෙන්න මේ අර ඇතුළට එන්න තියෙනවා. මෙතන නිකන් අර අමුතු ගේට් එකක් වගේ. ඔන්න උතනට ගිහලා වෝල් දෙකක් ගහනවා ඔයගොල්ලෝ. ඔය එනිමි එකේ ඉන්න අර ඉතින් ගහලා දාන්න නැත්තම් එනිමි දැක්කොත් ඉතින් බෑරම් මාර වදයක් ඉන්නේ. උතන වෝල් දෙකක් ගහන්න ඔන්නෝම ලස්සනට ගහන්න ගානට බිම්මට ගහන්න නැත්තම් කුසයි එක පහලෑ උඩට. ඔන්නෝම තුනක් විතර ගහන්න ඕනේ. ඔන්න ඔහොම ගැහුවට පස්සේ නම් අපිට උතන තියෙනවා බං අර V එක වගේ තියෙන හැඩයට තියෙනවා. ඔන්න දින V එක වගේ හැඩයට අන්න ඒකට කුට්ටි පැන්ඩවස් තියෙනවා. ඔහොම වෝල්යෙන් වෝල්ලේ පැනලා දැකි. උතනට ගියාම බං අර මැදට විතර යද්දි මේ ස්කෝප් කරන් පාය. එතකොට නගින්න ලේසි. එතකොට මේ අපිට උතන එනිමි එකේ මිඩත් තියෙන එනිමට ගහගෙන ඉන්නේ නැත්තම් එනිමි දැක්කොත් එහෙම බොරු වැඩක් කියන උතන නගලා වැඩකුත් නෑ. එතකොට උඹලා නිකම්ම කිල් ගන්නවා. උතන ඉතින් මම টপ 10 එහෙම ඇද ගන්න මාර ප්ලේස් එක. උතන පරණ ප්ලේස් වල තමයි වැඩිම දන්නේ ඉතින්. තම කතාවකුත් මේ වීඩියෝ එක මම වැඩි ලොකු ප්ලේස් එක බලන්නේ නෑ නේද. 90ක් විතර පොඩි පේන් අඩු කොල්ලට යත්තා මේ වීඩියෝ බලන්නේ ඉතින්.
අන්න එක්ගොල්ලන්ට ඉතින් මේ වගේ ප්ලේස් එකක් නේ වාසිතින් টොප් 10 එකේ වැදගත් කිලක් දෙකක් දාලා මේ වගේ තැන හිටියොත් එම අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ රෑන්ක් එකට හොඳට 20ක් 30ක්වත් අප් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ සීක්‍රට් ප්ලේස් එකත් try කරලා බලන්න කියලා ඉල්ලන ගමන් අපි එනන් යන් ඊළඟ සීක්‍රට් ප්ලේස් එක මොකද්ද කියලා බලන්න. ඔන්න මම ඔයගොල්ලන්ට පස්සන වගේ අවසාන සීක්‍රට් ප්ලේස් එක දාලා ගල් දෙන්නේ මෙන්න මෙතන දූපත ගන්න පාලමක් අපි බර්මිඩ් මැප් එකේ අනත දෙන පැත්තට එන්න තියෙනවා මේ වගේ නැවිච්ච පොල් ගහක්. අන්නේ පොල් ගහ ගාව උතන කන්ද වැටියටත් එක්ක බෝල් දෙකක් ගහ ගන්න ඕනේ පොල් ගහට හෙට්ටින ගියට. මොකද කිව්වොත් එහෙම නැත්තම් අපිට පොල් ගහට ගන්න අගින්න ගොඩක් අමාරුයි. ඔය බං අපි පැත්තේ ඉන්න බං අර ජොයිස්ටික් එක වගේ තියෙන අන්න එකෙන් අපි පැත්ත කරගෙන යන්න උඩට. දැක්කම මාත් ඔය ලෙස්සන බං ඔය උතන බං ලෙස්සන්නේ බං බග් ගේලි ලෙස්සනවා බං. ඒ නිසා ඔන්නෝම දෙක අතර කරගෙන යන්න ඕන උඩට ගිහින්. පොඩ්ඩක් වැඩේ අමාරුයි ඒ වුණාට කරගත්තොත් එහෙම හරිම ලේසි විදිහට තමයි කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්නෝ චුට්ට නැග්ග අවස්ථාව බං කෙලින්ම මාත් නැග්ගේ. වැඩේ අතරින් නැතුව කොහොම හරි නැගින්න ඕනේ. මේ වැඩි වෙලාවක් ඉන්න නැත්නම් මොදියොත් එනිමෙත් දැක්කොත් අපිට කරේ බෝල් එකක් ගහන්න වෙන්නේ. උඩට යන්නත් එපා මොදියොත් උඩටම ගියොත් එහෙම ඔතන තියෙනවා අර පොල් ගෙඩි මේ තියෙනවා. අන්න ඒවා එහෙම ගියා අවස්ථාව බග් ගලා නිකම්ම විමුණට ඇට. මෙන්න මේ සීක්‍රට් ප්ලේස් එකකින් අපිට টොප් 10 එකේ මැද ගන්න දි සුපිරි ප්ලේස් එකක් තමයි. ඔන්න ඔය පැත්ත වගේ ඩ්‍රොප් එකක් එනොත් එimhe එනිමි ලූට් කරන්නේදී කෙලින්ම අපි zoom කරලා ගහතයි. හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න මෙතනින් අද වීඩියෝ ඉවර වෙනවා. ඒක නෝල් දාන්න තියාගන්න මතක් කරන්න එපා. අපේ නවීන වීඩියෝ හම්බෙමු. බයි බයි.